අවුල් වීගෙන යන්නේ. අපෝ නෑ ඔයා අන්තිමට මට අහුම්කම් දෙනවා. මම තමයි ඔයාගේ මනස. ඔයා දන්නවා ඔයාට සතුට ලැබෙන්නේ මොනවද කියලා. අයියෝ බලන්න. සතුට කියන්නේ ස්ථිර දෙයක් නෙවෙයි. ඒ කියන්නේ ඉස්සම ආරක්ෂිත වෙන්න නෙමෙයි. එමෙ කියලා හැම වෙලේම විහිං ආරක්ෂිත වෙන්න බෑනේ. ඔව් ඒකත්. අරිට මිනිස්සු මොනවා කියයිද? මෙයා අත්දැකීම් ජීවත් වෙන්නේ. මොකද එහෙම තමයි ලෝකේ දේවල් සිද්ධ වෙන්නේ. පරිස්සම් වෙන්න. 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 මම දන්න දේ මට දැනෙන දේ අතරින් එකක් තෝරලා. මට හිතා ගන්න බෑ මම මේ ගෙවන්නේ කාගේ ජීවිතේද කියලා. ඒ ජීවිතේද? අපි ආවේ ඔයාව විනාශ කරන්න නෙවෙයි. ආවේ ඔයාව ආරක්ෂා කරන්න. මට ඔයාව ඇහෙනවා. හැබැයි මට ඔයාව වෙනුවෙන් ජීවත් වෙන්න බෑ. ජීවිතය කියන්නේ බුද්ධිය සහ හදවත අතර තියෙන යුද්ධයක් නම් නෙවෙයි. ඒ දෙකටම හොඳින් ඇහුම්කන් දීලා Tamanට නොගැලපෙන දේවල් මඟ අරින්න අවශ්‍ය ධෛර්යය ලබා ගන්න